Hi guys, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යයෙන්ම මේ පාර අපොස උසස් පෙළ විභාගයට වෙනි සිටපු ළමෙක් කියලා මම හිතනවා. මොකද මම අද ගෙනාවේ ඔයාලට වීඩියෝ එකක්. ඒ තමයි ඔයාලගේ රිසල්ට් එන දවස ගැන තියෙන අප්ඩේට් එකක් ඔයාලට දෙන්න තමයි මම අද මේ විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ දෙන subscribe button එක click කරලා bell notification එකත් all දීලා තියාගන්න. ඉතින් ගයිස් ඔයාගේ එක්සෑම් එක නොවැම්බර් 10 ඉඳන් දෙසැම්බර් 5 වෙනකම් පැවැත්තුවා. ඊට පස්සේ ආපු ගංවතුර තත්ත්වෙත් එක්ක ආයෙ කල් ගිහිල්ලා කොහොම හරි ජනවාරි මාසේ 20 තමයි එක්සෑම් එක ඉවර වුණේ. ඉතින් මේ වෙනකොට එක්සෑම් එක ඉවරලා මාස 3කට වගේ ආසන්න වෙනවා. ඉතින් හැමෝම බලන් ඉන්නේ රිසල්ට් එක එනකම්. ඉතින් රිසල්ට් එක එන්න කලින් කියන්න ඕන දෙයක් තමයි මේ වෙනකොට තාමත් සමහර විෂයන් වල ප්‍රැක්ටිකල් අවසන් වෙලා නැහැ. මොකද මේ මාසේ 30 වෙනිදායින් තමයි සමහර විෂයන් වල ප්‍රැක්ටිකල් අවසන් වෙන්නේ සම්පූර්ණම. ඉතින් එතකොට දැනට තියෙන අප්ඩේට් තොරතුර තමයි අප්‍රේල් මාසේ අවසාන දවස්වල. ඉතින් ඒ කියන්නේ අප්‍රේල් අවුරුදු 5 වෙලා වාගේ රිසල්ට් එක නිකුත් කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඔෆිෂියලි නිකුත් වෙලා නැහැ රිසල්ට් එකක් නිකුත් කරනවා කියන එක ගැන. නමුත් දැනට තියෙන තොරතුරු හැටියට ඒ කියන්නේ අපිට කාලයක සහ කියන මාස 3ක් වගේ ආසන්න ඇතුළත සාමාන්‍ය රිසල්ට් එක නිකුත් කරනවා. ඉතින් නමුත් අර මේ වෙච්ච ආපදාවත් එක්ක ඒක තව ටිකක් කල් යනවා. ඉතින් කොහොමත් මේ මාසයට කලින් ඒ කියන්නේ අප්‍රේල් මාසේ අවසාන දවස්වල ඒ කියන්නේ 28 25 25න් පස්සේ වගේ සමහර විට රිසල්ට් එක නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කොහොමත් අවුරුද්දකට කලින් නම් දාන්න විදියක් නැහැ. අවුරුදු 5 වෙලා තමයි රිසල්ට් එක නිකුත් කරන්නේ. ඉතින් ඔයාලට රිසල්ට් එක බලන්න පුළුවන් .lk කියන සයිට් එකට ගිහිල්ලා. ඉතින් ඒ වගේම තමයි මීට පස්සේ තව එන අප්ඩේට් ඔයාලට දැනගන්න පුළුවන් මගේ channel එක subscribe කරලා තිබ්බොත්. එහෙනම් subscribe කරලා තියාගන්න. ඉතින් තවත් අප්ඩේට් ආපු ගමන් මම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕක තමයි ඔයාලට කියන්න ආවේ.